දේශීය පොතක්. පරිසර හිතකාමී ලෙස ප්ලාස්ටික්, පොලිතීන් යොදා ගැනීමකින් තොරව පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙල හාල්තු මුල්ලෙන් ආරම්භ කෙරුණා. උණුබට යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ කුඹුක් සහ කරත පැල 2000ක් ජනරක්ෂිත ප්‍රදේශවල සිටුවීම මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙනවා. පොලිතීන්, ප්ලාස්ටික් වැනි දි รา පත් නොවන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව උණපම්පු යොදා ගැනීමෙන් පැල තබාන සිදු කිරීම මෙහි විශේෂත්වයක්. කාබනික පොහොර උණබටය තුළට දමා පැල සහ බීජ රෝපණ සිදු කෙරෙනවා. පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර උණබටය දි รา පත් වීමත් සමග එම පැල පොළව සමග සම්බන්ධ වී වර්ධනය වීම සිදු වෙනවා. දියවැඩට ජීවයක් නමින් පැල දහසක් පළමු අධීරයේදී මෙලෙස රෝපණය කිරීම සහ දෙවන අධීරයේදී බඹර කන්ද ආශ්‍රිතව පැල රෝපණයද සැලසුම් කර තිබෙනවා. හල්දුමුල කියන්නේ ලංකාවේ ලස්සනම ප්‍රදේශයක්. ඔගේ මේ ලස්සන ප්‍රදේශය අවලස්සන කරලා තියෙනවා අපි කඳු ආශ්‍රිතව පයින්ස් වගාව කරලා තියෙනවා අපි. අපි මේ දේශපාලකයන් විසින් ගත්ත ඉතාම අනුවණ ක්‍රියාවක් තමයි පයින්ස් වගාව කියන එක. ඒක ජල මූල ආශ්‍රයයට බලපාන තියෙනවා. ඉතින් අපිට හැමදාම ඕක ගැන ගියා නැතුව අපි බැලුවේ මේ පරිසරය රැක ගන්න මේ ජල මූල ආශ්‍රය රැක ගන්න බොහොම පරිසර හිතකාමී විදිහට උණපම්පු යදාගෙන කුඹු මේ කරඳ කියන පැල පරිවර්තන කරන මේ රක්ෂිත ප්‍රදේශයක්. ඒ වගේම තමයි අපිට අනාගත පරපුරට හුස්ම ගන්න අපි ජීවය ඉතුරු කරා. දියලුමට ජීවයක් ලබන සතියේ ව්‍යාපෘතියක් වෙනවා. ඒකේ ආරම්භය තමයි අද සටහන් කරන්නේ. මේකේ වෙන විශේෂම වාසිය තමයි මේ පැලේ මූල පද්ධතියේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ. එයා ජීවත් වෙන පරිසරයෙන් එයා මිදෙන්නේ නැතුව උණබටේ අපි එහෙමම ගිහිල්ලා අපිට අවශ්‍ය තැන්වල ජල පෝෂක ප්‍රදේශවල, ජල රක්ෂිතවල මේක උණබටේ එහෙමම යට කරලා ආවොත් උණබටේ දි รา ගෙන යනකොට පරිසරයට කිසිදු හානියක් නැතුව මේ ගහ රෝපණය වෙයි කියන විශ්වාසය ඇතුව තමයි මේ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් මම හිතනවා මේකේ අපි කොටස් දෙකකට එකක් පැලේ පිටවනවා උණ බම්බු තුල දළු දාලා ඒක හැදෙන්න ගත වෙන කාලය අපි කොච්චරද කියලා බලනවා. ඊළඟට උණ බම්බු වලට අපි බීජ දාලා ඒව හැදෙන්න ගත වෙන කාලය සහ උණ බම්බුවේ අවශ්‍ය කාලය කියන දෙක හරියටම අපි අවබෝධ කරගෙන මේ වැඩසටහන අපි ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.